ඉබාදුර් රහ්මානි අල්ලදීන යම්ෂූන අලල් අර්දි හවුනන් වයිදා ඛාතබහුම් ජාහිලූන කාලූ සලාමා. මෝඩයන් අඥානයන් මානසික ලෙඩ්ඩු අපට විවේචන එල්ල කරනකොට ඔවුන්ට උත්තර දෙන්නේ ඔබට ශාන්තිය ඔබට සාමය මිසක් ඔහු මත්තෙන් එල්ලෙන සමාජයක් තුල නොවේ කියන පණිවිඩය මම කියන්න කැමතියි. අපේ රට පෝෂණය කරන බුදුදහම තුලත් අපට කියා දී තිබෙන්නේ වෛරයෙන් නොසන්සිදේ වෛරයෙන් අවෛරයේ සංසිදේ කියන පාඩය. විපක්ෂයේ එක්තරා മന്ത്രിවරයෙක් මුස්ලිම් නීතිය පිළිබඳ කරුණු අදහස් දැක්වුවාම ඒ විපක්ෂයේ ඉන්න සමහර පිරිස් ඒ മന്ത്രിවරයාගේ ඒ වචනේ උඩ එල්ලගෙන දැඩි ලෙස විවේචනයක් එල්ල කරා. සමහරු සමාජ මාධ්‍ය තුල අපේ පින්තූර දාලා මේ මිනිස්සු ඇයි නිහඬ මේ මිනිස්සු ඇයි කතා කරන්නේ නැති කියන ප්‍රශ්නේ අපෙන් නැගුවා. මම කියන්න කැමති මෙන්න අල් කුර්ආන් පාඩය. අල් කුර්ආනේ අපිට මග පෙන්වා දී තිබෙන්නේ ඉබාදුර් රහ්මානි අල්ලදීන යම්ෂූන අලල් අර්දි හවුනන් වයිදා ඛාතබහුම් ජාහිලූන කාලූ සලාමා. ශිෂ්ට මිනිස්සු වැදගත් මිනිස්සු Tamanගේ ගමන තුල හැම විටම ඒ ශිෂ්ට බංශ සම්පන්න භාවය රැගෙන යනවා වගේම මෝඩයන් අඥානයන් මානසික ලෙඩ්ඩු අපට විවේචන එල්ල කරනකොට ඔවුන්ට උත්තර දෙන්නේ ඔබට ශාන්තිය ඔබට සාමය මිසක් ඔහු මත්තෙන් එල්ලෙන සමාජයක් තුල නොවේ කියන පණිවිඩය මම කියන්න කැමතියි. විශේෂයෙන් එදා ඒ විවේචනය එල්ල කරපු කෙනා මම ඊයේ දිනේදී විශේෂයෙන් මම හිතනවා අපි රටක් ලෙස මේ පුද්ගලයා පිළිබඳ කල්පනා කළ යුතුයි. ඔහු එදා කුඩා ළමයින්ගේ විවාහය පිළිබඳ කතා කරනවා. මම හිතන්නේ බුද්ධියක් තිබෙන අධ්‍යාපනයක් තිබෙන තාත්තා කෙනෙකු ලෙස පියෙකු ලෙස මම කැමති මගේ දරුවා කුඩා වියට වඩා ඔහු ඇය විවාහයට සුදුසු ඒ සඳහා මානසිකව ශාරීරිකව සූදානම් වෙච්ච මොහොතේ ඔබේ දියණිය විවාහ කර දෙන්නේ කියන පණිවිඩය තමයි ඉස්ලාම් ලබා දී තිබෙන මිසක් වෙනත් කිසිම වයස් සීමාවක් පිළිබඳව අදහසක් එහිදී සඳහන් කරලා නැහැ. ඒ නිසා ඔහු කාන්තා අයිතිය පිළිබඳ කතා කරන ඒ මිනිසයා මම හිතන්නේ ඔහුට කන්නාඩියට ඉස්සරහ ගිහිල්ලා Taman මොනතරම් දුරට කාන්තාවන්ට අපහාස කර තිබෙනවාද කියන එක ප්‍රශ්න කරන්නයි කියලා මං ඉල්ලා සිටිනවා. ඒ විතරක් නෙවෙයි ඔහු විතක අපේ රාම් සහෝදරයාට වැරදි වචන පාවිච්චි කරලා විවේචනය කරනවා. ඒ වගේම උතුරෙන් ආපු අපේ පැත්තේ മന്ത്രിවරුන්ට ඉතා පහත් වචන වලින් පාවිච්චි කරනවා. මම හිතන්නේ ඔහු නියෝජනය කරන සංස්කෘතිය ඔහු ඉගෙනගත්තු සංස්කෘතිය තුල ඒ වෙන්නේ නැති ඔහු එලෙස කටයුතු කරන්නේ කියන විශ්වාසය මට සමහර විට හැදෙනවා. විශේෂයෙන් අපි හැම කෙනාම දන්නවා අපේ සභානායකතුමන් සඳහන් කළා වගේම අපි ඇතිතරම් කුලල් කාගත්තු අවුරුදු 30ක් යුද්ධයකට මැදි වෙච්ච රටක්. ඇතිතරම් අපේ ජීවිතය තුළ අපි හැම කෙනා ජීවිතේවල තුවාලයන් නැති වෙලා තිබෙනවා. තවදුරටත් ඒ තුවාලයන් පාරගෙන ඒවා අවශ්‍යගෙන ඒ මත්තෙන් ගමන් කරනවට වඩා සුවපත් සමාජයක් වෙනුවෙන් ගමන් කිරීම අප හැම කෙනාගේම වගකීමක් ලෙස මම විශ්වාස කරන දේ. විශේෂයෙන් ඒ වගේම තමයි අපි හැම කෙනාම දන්නේ අපි උත්තර දෙනකොට උත්තර දෙන මිනිස්සයාට වටිනාකමක් තියෙනවා. මහපාරේ නීතිය රකින්න පොලිස් නිලධාරියෙක් එක්ක හැසිරෙන්න දන්නේ නැති අවන්හලකට ගිහිල්ලා කෑම වේලක් හරියට කරගන්න බැරි අවන්හලේ ඉන්න මිනිස්සුත් එක්ක රණ්ඩු කරන මිනිස්සයාට අපි උත්තර දෙනවා නම් අපි ඔහු පිළිබඳ කතා කරනවා නම් ඔහු පිළිබඳ අපි සමාජ මාධ්‍ය තුල කතා කරනවා නම් අපි ඊටත් වඩා පහත් කියන එක තමයි මගේ විශ්වාසය. ඒ නිසා ධර්මයන් අපිට හැම කෙනාටම හොඳ උදාහරණයක් කියනවා. විශේෂයෙන් අපි දන්නවා නබිතුමාට දිනපතාම කාන්තාව හැමදාමත් කුණු විසිකලා නබිතුමා ඒ කුණ පැත්තකට දාලා Tamanගේ ගමන ගියා. දවසක් නබිතුමාගේ පිටට කුණු නොඋටනම නබිතුමා හොයලා බලනවා ඇයි අද දවසේ මට ඒ කුණු වැටුන්නේ නැත්තේ කියලා. එතකොට අසල්වැසි කාන්තාව සොයා බැලුවම ලෙඩ වෙලා ඉන්නේ. ලෙඩ ඇඳේ ඉන්නේ. නබිතුමා ගිහිල්ලා ඇයගේ සුව දුක් විමසලා ඇයට දරා ගන්න බැරි වෙනවා. මම මෙතෙක්කල් මඩ ගැහුවේ කුණු විසි කරේ මේ වගේ චරිතයකටද කියලා. ඒ නිසා බොහෝ දුරට අපි දකිනවා සමහර විට විශේෂයෙන් උත්තරේ ඒ වගේම අපේ රට පෝෂණය කරන බුදුදහම තුලත් අපට කියා දී තිබෙන්නේ වෛරයෙන් නොසන්සිදේ වෛරයෙන් අවෛරයේ සංසිදේ කියන පාඩය. වයිදානේ වෛරයෙන් මත්තට අපි යනවද? එහෙම නැත්නම් ඒ වෛරය වෙනුවට ආදරයෙන් මේ සමාජය වෙනස් කරනවාද කියන පණිවිඩය අපි හැම කෙනා තුළම